ශ්‍රාවක ප්‍රසාදය නොනැතව ලබාගත් ඒ මහා සංගීත වේදිකාව යලි ගුවන් විදුලියට සම්ප්‍රාප්ත වුණා. තුරු අගසුපිපි මල් පැතුරු පවා නැමි ආශිර්වාද කරනවා. ගරු ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සියාරුව ස්ථාපිත කිරීම දැන් ගරු ග්‍රාමාධිපති ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය සංස්ථාගත සභාපති මණ්ඩලයෙන් ඒ සියාරුව යොදු කරනවා. ආචාර්ය වික්ටර් රත්නායකයන් නියමිතව එම මැතිණිය පවුලේ නායකයින් මේ අවස්ථාවට සම්ප්‍රාප්ත වී සිටිනවා. आचार्य विक्टर रत्नायक प्रणाम पूजा गरु अग्रमात्य आचार्य हरिणी अमरसूर्य मैत्रिय प्रधान पिरिस आचार्य विक्टर रत्नायक सह पिरिवर गाव गौरव ඒ මෙහෙවරට තමයි ගරු අග්‍රාමාත්‍යතුමනි මේ ප්‍රණාම පූජා පවත්වන්නේ.
වික්ටර්ගේ එක ගීතයක් ගුවන්විදුලියේ එකපාරක් ප්‍රචාරය කරනකොට රුපියල් 100ක් දුන්නා නම් වික්ටර් කෝටිපතියෙක්ද? ගුවන්විදුලියෙන් උට අරන් දෙන්න ඕන නැවක් කරලු තරංගවල දෙන හැටියට. ගුවන් ඥානයක් කරන් දෙන්න ඕනේ. ඒත් ගුවන්විදුලිය අභියෝගාත්මක යුග පහු කළා දැන් තමයි හුස්ම ටිකක් අරගෙන ඉදිරියට යන්නේ. අපිට එහෙම මුදලක් වෙන් කරන්න ශක්තියක් නැහැ. ජනාධිපතිතුමා තමයි බජට් එකෙන් අපිට උදව් කරන්නේ. ඒ නිසා අපි අර්ථප්‍රතිම හොයලා වික්ටර්ට ප්‍රණාම හරසට දක්වන්නට තීරණය කළා. මම හිතුවේ නෑ කවදාකවත් මගේ ජීවිතේ ඔබට මෙච්චර ලං වෙලා ඔබට උපහාර එහෙම උපකාර කරන්න මට අවස්ථාවක් ලැබෙයි කියලා. ඉතින් ටිකක් අර අපි මමත් ටිකක් වෙවුලනවා. ඔබ ඒ නිර්මාණය කරපු ඒ රූපක හරිම ලස්සනයි. ඒතකොට චූටි නිකන් පොඩි hina වෙන කෑලි අපිට පොඩි විහිළුත් දැනෙන තැන් ඒ සින්දු වලින් මතු කරා. උදාහරණයක් හැටියට නගේ වැහි එනවා. ඒක චූටි තියෙනවා පොඩි හරිම සියුම් විදිහට පොඩි අපිව ඒක ඒ මොහොත ඊටාමත් කුඩා මොහොතක් මේ වැස්ස වහිනකොට සිදුවෙන ඒ සිදුවීම ගැන ඔය මතු කරන ඒ රූප හරිම අගේ හරිම වටිනවා. ඒ සිංහල භාෂාව තුළින් එච්චර ලස්සනට අපිව වෙනමම ලෝකයකට ගෙනියන්න පුළුවන් කියලා මම ඉගෙන ගත්තේ සංගීතය හරහා. සිංහල භාෂාවේ තියෙන ඒ සියුම් බව මම ඉගෙන ගත්තේ මේ සින්දු වලින්. සංගීතයව ගැන කතා කරනවා අපේ නිරංජලා සරෝජිනී මහත්මිය එක්කත් කිව්වේ ඉසිරු දෙවිදු උමයාංගනා නේද? මම කියන්නේ ඒකේ බලපෑම අර කෝවිල් ඒ සංගීතයයි සිංහල ඒ ලිරික්සුයි එක මිශ්‍ර වෙලා ඒ කියන්නේ හරිම ස්වාභාවික විදියට අපිට පෙන්නලා දුන්න අපේ සංස්කෘතියන් තුල මේවා විවිධ විදියට එක එක්කිනාට ඒ ලැබුණු ආభాෂය ඉතාමත්ම ඒක නිකන් මහා පාඩමක් උගන්වලා දෙන්නේ නැති විදියට අපිට ලොකු පාඩමක් ඉගැන්නුවා ඒ සින්දු වලින්. පෙබරවාරි 18 වෙනිදා ඔබතුමාගේ 84 වෙනි ජන්මදිනය ඒකට සුබ පතමින් ඔබට නිදුක් නිරෝගී චිරංජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. පාවේ වලා ශෝක සනසුම් සහ සිහිල් සුලන් රැල්ලේ ප්‍රසංගවල ගායනා කරනකොට වික්ටර්ට රුපියල් 50ක් ගෙවලා තියෙනවා. අද අලුත් පරපුරේ ගායකයෙක් ගීත ගයන්නට ගීත 4කට 1 මිලියන් ගන්නවා. ඊර්ෂ්‍යාවෙන් කොහොමද කියනවා නෙමෙයි. ගීත 6ක් නම් ලක්ෂ 15ක් ගන්නවා. අපිට එච්චර ගාණක්වත් වික්ටර්ට දෙන්න බෑ ගුවන්විදුලියේ. අපි කතා කළ අර්ථපතියන් සමග කසාගල සමූහ ව්‍යාපාර රංජිත් පීරිස් මහත්තයා කිව්වා මම මිලියනයක් දෙන්නම් වික්ටර්ට. අගේ කරමු. ඒක මුදල් නැතුව නෙමෙයි. මේ ගුවන්විදුලියේ දෙන ණය කොහොම හරි අපි ගෙවන්න ඕනේ. අවුරු පිටින් හරි ගෙවන්න ඕන. හොඳලා රංජිත් මහත්තයා ඉදිරිපත් වුණා. කියන්න තියෙන එක සරල කතාවක්. අපි ඔක්කොම මුසපත් වෙලා ඉන්නේ. සියවසක් සම්පූර්ණ කළ ජාතික ගුවන්විදුලිය මේ රටේ සිය ගණනක් දහස් ගණන් කලාකරුවෝ සෞන්දර්යවේදීන් විද්වතුන් බිහි කළ තක්සලාවක් තිබිරගයක්. ඒක අපේ රටේ අභිමානයක් වගේම අපේ හදවතට සැනසීමක්. මහා ගාන්ධර්වය හඬ නළු සම්ප්‍රවේශකයෝ රටට හඳුන්වා දුන් ප්‍රෞಢ රාජ්‍යයක් ජාතික ගුවන්විදුලිය. එහි ඔටුනු පලන් කුමරෙක් විශිෂ්ටයෙක් රජු කෙනෙක් තමයි ආචාර්ය ප්‍රාත්නායකයා. ඔහු මීට දශක 6කට කලින් ගුවන්විදුලියට ආවේ ස්වතන්ත්‍ර නිර්මාණ 3ක් කීල්ල ගහගෙන. අපේ හදවතට කතා කළේ පුංචි කාලේ ඉඳලම අපි නොදකපු ඒත් අපි වෙනුවෙන් අපේ හදවතට ලෝකේ ගැන කියපු අපිට රසවින්දනේ හුරු කරපු අපිට පුදුම సౌందర్యාත්මක අවකාශයක් විවර කරපු මහා సౌందර්යවේදී. අපි ඔබට ණයගැති. ගුවන්විදුලිය ඔබට ණයගැති. මම හිතනවා ඔබ ගුවන්විදුලි ගීතයේ අනන්‍යතාවක් ඒ වගේම ගුවන්විදුලි ගීත කලාවට ආභරණයක් කියලා. ඒ වගේම ඔබේ නාද රටා චමත්කාරය අපිට අපේ හදවතේ ගැඹුරුම තැන් ආමන්ත්‍රණය කරන්නට අවස්ථාව සලස්සලා දුන්නා. ඔබ අපේ දීමගේ වෙහෙස නිවාලන්නට
සමත් වෙනවා.